හාය ආදරණීය යාළුවනේ කොහොමද? මම ෆාතිමා නසීලා. අයන් ගර්ල්ලෝ ලයන් ගර්ල් යකඩ කෙල්ල හෙවත් සිංහ කෙල්ල. ආදරණීය යාළුවනේ මගේ අද මාතෘකාව තමයි පාසල් අධ්‍යාපනය තුළ අපිට වැරදුනේ කොතනද? ඔව්. ආදරණීය දරුවනේ ඔයාලා විභාග සමත් වෙනවා මෙන්ම ජීවිතය අති සමත් විය යුතුය. ඒක තමයි දරුවනේ ඔයාලා තේරුම් ගන්න ඕන වටිනාම පණිවිඩය. උගත් දරුවෙක් නෙවෙයි. හොඳ දරුවෙක් විශිෂ්ට මනසක් තියෙන දරුවෙක් සමාජයට දායද කරන්න ඕන. ඈත ඉතිහාසයේ ඉඳන්ම ලංකාවේ අධ්‍යාපනය තුළ හැම පාසලකම හැම ගුරුවරයෙක්ම ගුරුවරියක්ම හැමෝම කරේ විෂයක දැනුම ළමයින්ට ලබා දෙන එක විතරයි. හැබැයි knowledge of life එහෙම පීරියඩ් එකක් අපිට තියෙනවා නම් ලංකාවේ දරුවන්ට ඒ දරුවන්ගේ ජීවිත ලස්සනට විකසිත වේවි. ජීවිතය කියලා දෙන්න. පෞරුෂත්වය වර්ධනය කරන්න. ජීවන නිපුණතා කියලා සබ්ජෙක්ට් එකක් තියෙනවා. ස්කිල්ස්, ටැලන්ට්ස් විදහා දැක්වීම. හැබැයි ඒ සබ්ජෙක්ට් එක තුලවත් නැහැ ඇත්තටම ජීවිතය ගැන කියලා දීමක්. හැකියාවන්, දක්ෂතාවන් ඉස්මතු කරගන්න අපි දරුවන්ට උදව් කරන්න ඕන. ඒවා ප්‍රගුණ කරලා ලස්සනට යන්න ඕන ගමනට අපි උදව් කරන්න ඕන. ඒක හරි. හැබැයි හැකියාවන් තියෙන දක්ෂතාවන් තියෙන කොච්චර දරුවෝ ඉන්නවද ජීවිතයෙන් අසමත්? තවත් කෙනෙකුට ආදරය කරන්න දන්නේ නැහැ. තවත් කෙනෙකුට යුතුයකම් වගකීම් ඉෂ්ට කරන්න දන්නේ නැහැ. සමාජය තුළ හරි විදිහට ආදරයෙන් කරුණාවෙන් යුතුව අභිමානයෙන් යුතුව ගෞරවණීයව හැසිරෙන්න දන්නේ නැහැ. ඉතින් මොකටද? මොකටද මේ වගේ ජීවිත? මොකටද? පාසල් අධ්‍යාපනය තුළින් පාසල් දරුවන්ව හික්මවන්න ඕන. විෂයක දැනුම ලබා දෙන්න ඕන. ඊටත් එහාගේ ජීවිත දැනුම ලබා දෙන්න ඕන. දරුවන්ට කුඩා කාලයේදීම කියලා දෙන්න මේ සමාජයේ විෂමතාවය, මේ සමාජයේ තත්ත්වය කියලා දෙන්න. ඒ වගේම දරුවන්ට කියලා දෙන්න ජීවිතයක වටිනාකම. දුවේ පුතේ ඔයාට රිද්දුවත් ඔයාට දැනනව නේද මේ වේදනාව. ඒ වගේම තමයි පුතේ අල්ලපු කෙනාට රිද්දුවත් ඒත් දැනෙනවා. අහිංසක අසරණ සතෙකුට රිද්දුවත් ඒත් දැනෙනවා. කියලා දෙන්න. කියලා දෙන්න ඒක ඔබේ වගකීම. දරුවෙක්ව සහකම්පණයෙන් සංවේදීත්වයෙන් යුතු ආදරණීය දරුවෙක් බවට පත් කරන්න කුඩා කාලයේදීම. ඒක නැති නිසා තමයි ඒ අධ්‍යාපනයේ ජීවිතයක වටිනාකම, සමාජීය දැනුම, ලෞකික දැනුම ලබා නොදීපු නිසා තමයි හරක් වගේ හැදිලා ඔය පාර්ලිමේන්තුවේ ඉන්න නරුමයෝ ටික රට කෙලසන්නේ රට වනසන්නේ උන්ට ජීවිත දැනුම නැහැ. පොඩි කාලේ ඉඳන්ම ලැබිලා නැහැ. ඒ හින්දා උන් නැතිතරම් රට කෙලසනවා වනසනවා. කොතනද වැරදුනේ? උන් වැරදිකාරයෝ තමයි. ඒක හරි. හැබැයි ඒ වගේ තවත් ජීවිතද අපි දායාද කරන්න ඕන ලෝකෙට, රටට දැයට. නෑ. රටට දැයට ආලෝකයක් වෙන්න ඕන දරුවන්ට කියලා දෙන්න, අදම කියලා දෙන්න. පුතේ ජීවිතයක වටිනාකම, දුවේ ජීවිතයක වටිනාකම. සමාජයට අපි මේ විදිහට වගකීම් කරන්න ඕන, යුතුයකම් ඉෂ්ට කරන්න ඕන. ඒ දේවල් කියලා දෙන්න. නිකම් අර කන්න බොන්න දීලා විභාග පාස් කරන්න කියලා එහෙම දැනුම දුන්නට වැඩක් නැහැ. සාර ධර්මකෝ, සාකම්පණයකෝ, සංවේදීත්වයකෝ. හිතින් පහත් මිනිස්සු පාර්ලිමේන්තුවේ හිටියත්, සමාජයේ මොනතරම් පිරමක හිටියත් පහත් මිනිස්සු පහත්මයි. උන්ගේ පහත්කම තියාගෙන හැම ජීවිතම වනසනවා. පිටතින් ලස්සන මිනිස්සු විදිහට හිනහෙනවා. ඒක තමයි හැමදාමත් අපේ ලංකාව තුළ වෙන්නේ. ඒක වැරදි. තවත් ජීවිතයක වේදනාව, කඳුලක රිදුම, කඳුලක කම්පනය ඒක තේරුම් කරන්න දරුවෙකුට. දුවේ පුතේ ඔයාට රිද්දුවොත් ඔයාට ඒක දැනෙනව නේද මගේ රත්තරන් දුවේ පුතේ. ඒ වගේම තමයි දුවේ පුතේ ඔයාගේ යාළුවට, ඔයාගේ ගෙදර අයට, ඔයාගේ අසල්වැසියන්ට, සතෙකුට, දුගියෙකුට, මගියෙකුට කවුරෙකුට රිද්දුවත් ඒ වේදනාව එහෙම්මමයි පුතේ. ඕනම කෙනෙක්ගේ පුතේ දුවේ මේ කඳුළු අවර්ණයි, ලේ රතු පාටයි. ඒ හින්දා කවදාවත් හැඟීම් රිද්දන්න එපා, දැනීම් රිද්දන්න එපා. ආදරය කරන්න, අසීමිතව ආදරය කරන, කරුණාවන්ත වෙන්න, අසීමිතව කරුණාවන්ත වෙන්න. ඔබට බොහෝ දේවල් නොලැබී යනකොට කාගෙන්වත් පරිගන්න එපා. ඔබට ආදරය කරපු කෙනා ඔබව දාලා ගියා නම් පරිගන්න එපා.
හරි ඒක එයාගේ කැමැත්ත. යනවා සතුටින් ඉන්න. එහෙම කියන්න පුරුදු වෙන්න. පලිගන්න එපා. පලිගන්නව නම් ආදරේ කරලත් නෑ නේ එච්චර කාලයක්. බොරුවක් නේ කරලා තියෙන්නේ. එහෙම කරන්න එපා ආදරණීය රත්තරන් දුවේ පුතේ. තේරුම් ගන්න මේ දේවල්. ජීවිත විභාග සමත් වෙනවා මෙන්න ඔබ ජීවිතය අතිසමත් වෙන්න ඕන මගේ රත්තරන් දුවේ පුතේ. ඉතින් මේ දේවල් කියලා දෙන්න ගුරුවරුනි ඇස් අවදි කරන්න හදවත් අවදි කරවන්න සිතුවිලි විකසිත කරගන්න. දරුවන්ට කියලා දෙන්න ජීවිතවල වටිනාකම සමාජයේ තුල පවතින නර්ම මිනිස්සු ඉන්නවා, වංචාකාරයෝ ඉන්නවා, අසහනකාරයෝ ඉන්නවා, කුහකයෝ ඉන්නවා, දුෂ්ටයෝ ඉන්නවා. ඒ අයගෙන් පරිස්සම් වෙන්න. ඒ අය ඉදිරියේ හැසිරිය යුතු ආකාරය බය නැතුව අභීතව හැසිරෙන්න. පැකිලෙන්න එපා, බය වෙන්න එපා, වැරද්දට පයින් ගහන්න, හරි දෙයට එකඟ වෙන්න. වැරද්දට පයින් ගහන්නත්, නිවැරදි දෙයට එකඟ වෙන්නත් කියලා දෙන්න. කවුරු කරත්, ඔබේ අම්මා තාත්තා කරත්, පන්සලේ හාමුදුරුවෝ කරත්, මේ පල්ලියේ මෞලවිතුමා කරත්, චර්ච් එකේ සිස්ටර් කෙනෙක් හරි මේ පාස්ටර් කෙනෙක් හරි කරත් වැරද්දමයි. ඕනම කෙනෙකුගේ වැරද්දට පයින් ගහන්න. හරි දේ ආදරයෙන් පිළිගන්න. ඒක කියලා දෙන්න දරුවන්ට. පුතේ දුවේ පුතේ වැරද්දමයි. ඒක ඕනම කෙනෙක්ගේ අභියසදී වැරද්ද විදිහට දකින්න. හරි දේ හරි විදිහට දකින්න. කොතන හරි ලස්සන දක්ෂතාවයක් පේනවනම් කාගේ හරි ඒකට සතුටු වෙන්න, අත්පොලසම් දෙන්න, කුහක වෙන්න එපා කවමදාකවත්. කුහක වෙන්න එපා පුතේ. ඊර්ෂියාවෙන් කුහක කමින් පෙලෙන්න බෑ. ඒක මනසේ තියෙන හරි අඳුරු තත්වයක් ප්‍රදර්ශනය කිරීමක්. ඒක මිනිසුන්ගේ. ඒක කරන්න එපා. ඒක වැරදි. ඒකේ ඇති හොඳක් නැහැ. හැමෝටම ආදරයෙන් කරනවා ඉස්සර කන්න. වැරදි විදිහට දකින්න. හරි විදිහට දකින්න. අභිමානයෙන් ලස්සනට ඔයාගේ ජීවිතය ගත කරන්න. හැම කෙනාටම උදව් කරන්න. හරි ආදරයෙන් සතුටින් ඔබේ සිතුවිලි විකසිත කරගෙන ලස්සනට අනිත් අයගේ ජීවිතවලටත් ආලෝකයක් වෙමින් ශක්තියක් වෙමින් ජීවත් වෙන්න. ඒක කරන්න මගේ රත්තරන් දුවේ පුතේ. මේ දේවල් ගුරුවරුන්, ගුරුවරියන්, ඒ වගේම අම්මා තාත්තලා වැඩිහිටියන් දරුවන්ට කියලා දෙන්න ඕන. විෂයක දෙනම කියවලා හරි ගන්න පුළුවන්. පත්තරයකින් හරි. දැන් කොච්චර තාක්ෂණික මෙවලම් තියෙනවද? උපකරණ තියෙනවද? ඕනෙම දෙයකින් ඕනෙම තැනකින් විෂයක දෙනම ගන්න පුළුවන්. හැබැයි ජීවිත දෙනම හැමතැනින්ම ගන්න බෑ. ජීවිත දෙනමත් ඕක නිකන් කටවාචාලකමට නිකන් අනිත් අය ඉදිරියේ කතා කරලා ෆේමස් වෙන්න ඕන කමට බොහෝ ටියුෂන් ගුරුවරු කරන විදිහට ඒක නෙවෙයි ජීවිත දෙනවා කියන්නේ. හරි ආදරයෙන් ජීවිතයේ යථාර්ථය කියලා දෙන්න, සමාජයේ විෂමතාවය කියලා දෙන්න. දුවේ පුතේ මේ වගේ ජරා මිනිස්සු ඉන්න එයාලගෙන් පරිස්සම් වෙන්න. බය වෙන්න එපා. කිසිම දෙයකට බය වෙන්න එපා. හරි දේ වෙනුවෙන් පෙනී සිටින්න. කවුරු හරි වැරද්දක් කරනවා නම් ඒට ඇරහි වෙන්න. ඒ දේවල් කියලා දෙන්න. නැත්තම් දරුවෝ දන්නේ නැහනේ. හැදෙන්නම් බාලේ හැදෙනවා. Tamanට කැමති දේ කරනවා. ඒක වැරදිද හරිද කියලා හිතලා බලන්නේ. විභාග සමත් වෙනවා. ඇති වැඩක් නෑ විභාග සමත් වුණා කියලා. ජීවිත සමත් වෙන්නේ නැත්නම් ඒ ජීවිත වලින් ඇති වැඩක් නෑනේ. ජීවිත සමත් වෙන්න ඕන. මේව ගුරුවරුන් ගුරුවරියන් දරුවන්ට කියලා දෙන්න ඕන. අනිවාර්යයෙන්ම කියලා දෙන්න ඕන. ඒ වගේම වැටෙන හිත් නගා සිටුවාලන විදිහ දරුවන්ට කියලා දෙන්න ඕන. පුතේ හැම වෙලාවෙම දේවල් වෙනස් වෙනවා ලෝකේ. හැම දෙයක්ම වෙනස් වෙනවා මගේ දර්තරන් දුවේ පුතේ. එතකොට අපි සමහර තැන්වලදී හිතින් කඩාගෙන වැටෙනවා. වැටෙනවා තමයි පුතේ. හැබැයි හිතියටත් වැඩිය වඩා ශක්තිමත්ව නැගිටින්න ඕන. ජීවිතේ නැගිටින්න ඕන. වැටෙනවා තමයි පුතේ. වැටෙන්නේ නැත්නම් ඉතින් නැගිටින්නත් බෑනේ. වැටෙන නිසා තමයි නැගිටින්න පුරුදු වෙන්න ඕන කියලා කියන්නේ. නැගිටීම එහෙම එකක් නෑනේ. වැටෙන නිසා තමයි නැගිටීම කියලා එකක් ලෝකේ තියෙන්නේ. හරිද? මේ දේවල් තේරුම් ගන්න. දරුවන්ට ජීවිතය කියලා දෙන්න. අවශ්‍යම ජීවිතය කියලා දෙන්න. හොඳට බලන්න. විභාග සමත් වෙලා ඉන්න මිනිස්සු ඉන්නවා. සමහර අය පාරේ හිඟකන අයත් ඉන්නවා ඒ අතරේ. හැබැයි ජීවිත දෙන්නම තියෙන මිනිස්සු කුඹුරක් කොවිතනක් කරගෙන එහෙම නැත්නම් තමන්ගේම කියලා පුංචි ව්‍යාපාරයක් කරගෙන ඊට පස්සේ ඒක ලොකුවටම පාත්වා ගන්නමින් ලෝකේ ලොකුම ධනපතියන් වුණා මිනිස්සු ඕන තරම් ඉන්නවා. ජීවිත දෙනුමයි මුඛ්‍ය. ජීවිත දෙනුම වඩාත් මුඛ්‍යයි. වඩාත් ප්‍රධානව අපි ලබා දෙන්න ඕන දරුවන්ට. හිතේ ශක්තිය ගොඩාක් වටිනවා මේ ජීවිත ගමනට. හිතේ ශක්තිය අනිවාර්යයෙන්ම තියෙන්න ඕන. ඒ දේවල් කියලා දෙන්න. ඇටිටියුඩ් එක ඒ දේවල් කියලා දෙන්න. ඒ වගේම රත්තරන් දුවේ පුතේ ජීවිතේ හැම දෙයකටම ස්තුතිවන්ත වෙන්න. ලැබීම් නොලැබීම් හැම දෙයකටම ස්තුතිවන්ත වෙන්න.
ලස්සන විකසිත සිතුවිලි ලෝකේ පුරා තියෙද්දි මේ විශ්වය පුරා තියෙද්දි ඒ දේවල් අපිට දරුවන්ගේ සිත්වලට දෙන්න පුළුවන් ලස්සනට. ඒ දේවල් කියලා දෙන්න. කලාව සාහිත්‍ය වගේම හැම දෙයක්ම විද්‍යාව ගණිතය වගේම සබාදහම පරිසරයේ දේවල් වගේම ජීවිතයත් ලස්සනට කියලා දෙන්න දරුවන්ට. ජීවිතය හරි ලස්සනට අපූර්වට අභිමානයෙන් යුතුව ගෞරවාන්විතව ඒ පරිච්ඡේද ඒ පාඩම් දරුවන්ට කියලා දෙන්න. ජීවිත දෙන්න දෙන්න. දෙවන වරටත් ජීවිත දෙනුම දෙන්න. තෙවන වරටත් ජීවිත දෙනුම දෙන්න. එතකොට දරුවන්ගේ ජීවිත හරිම ලස්සනට විකසිත වේවි. ඉතින් ඒක තමයි අද දවසේ මගේ පණිවිඩය. හැම සබ්ජෙක්ට් එකකටම පීරියඩ් එකක් තියෙනවා. ඒ ලයිෆ් නොලෙජ් එක. නොලෙජ් ඔෆ් ලයිෆ්. ජීවිත දෙනුමට පීරියඩ් එකක් නැද්ද? ඒක ඇති කළ යුතුයි. ඒ වගේ පාඩමක් උගන්වන්න පාසලකින් කාල සීමාවක් වෙන් වෙනව නම් අපේ රටේ දරුවෝ අපේ ජීවිත වලට ආලෝකය දෙන රටේ ජීවිත වලට ආලෝකය දෙන හරිම ආදරණීය දරුවෝ බවට පත් වෙමි. ජීවිත දෙනුම ලබාගත්තු මිනිස්සු ජීවිත දෙනුම ලබලා තියෙන දරුවෝ දුවදැරියෝ ජීවිතය හරි ලස්සනට අපූර්වට පවත්වාගෙන යනවා. තමන්ට වගේම ලෝකයටත් ආලෝකයක් වෙවි. ඒ තත්ත්වයට පත් කරන්න නම් ජීවිත ඒ ජීවිතවලට ජීවිත දෙනම අනිවාර්යෙන් දෙන්න. ලෞකික දෙන්න, ලෝකයේ දෙනම දෙන්න. ජීවත් වෙන්න ඕන විදිහ, කලාව ඒක දෙන්න. ලයිෆ් එක ගැන කියලා දෙන්න පුතේ දුවේ මේකයි. බය වෙන්න එපා, සැලෙන්න එපා, අභියෝග එනවා, නැගිටින්න. කියලා දෙන්න. ආදරය කරන සහකම්පනය, තවත් කෙනෙක්ගේ වේදනාව දැනීම, ඒ දේවල්, ඒ ಗುಣ දරුවන් තුල පුරුදු පුහුණු කරන්න. ඒ දේවල් කියලා දෙන්න. හරි. ඉතින් දරුවන්ට ආදරේ මතක් කරනවා. මගේ රටේ ආදරණීය දරුදරියනි, දුවේ පුතේ, මගේ රත්තරන් දරුවනේ. ඔබ විභාග සමත් වෙනවා මෙන්ම ජීවිත අති සමත් විය යුතුය. ඔබ ඔබේ විභාග වලින් සමත් වෙනවා මෙන්ම ඔබ ඔබේ ජීවිතයෙන් අති සමත් විය යුතුය. ඉතින් නැගිටින්න මගේ රත්තරන් දරුවනේ. ජීවිතයෙන් පිබිදෙන්න. ඉතින් සතුටින් පරිස්සමින් හොඳින් ඉන්න. මම ඔබට ගොඩක් ආදරේ. ආදරෙයි ජයශ්‍රී. බොහොම ස්තුතියි. මම ඔබේ ආදරණීය ෆාතිමා නස්ීදා. ආදරෙයි.